අද උඩ යන්න ඉන්නේ මේ සෙට් එක. සුබුදෑසනක්. අද ඉවර කරනවද? අද ඉවර කරනවා. අද ෆ්ලයි බෑක් එකේ ඉන්නේ නේ. 12 වෙනකොට මෙතන. 12 දී ඉන්නවා. හරි වැඩේ කරලා එන්න. වැඩි කරලා එන්න ඕන. ඒ කායන බලපා පරමාර්ථ. good luck boys. ඒ රංග මෙතන කෙලිම ස්ලැබ් එක පේනවා. මෙතන කෙලිම ස්ලැබ් එක පේනවා. වතුර ටැංකිය දෙකත් එක්කම. එහෙනම් ඔතනින් ගහමු. ඔව් අපහ අපිට ඇවිල්ලා ගහන්න පුළුවන්. අර අතන. කොහ ගහන්න අර තියෙන්නේ. අඩෝ මෙන්න පොයින්ට් එක. ඔව් පොයින්ට් එක පේනවා යාළුවේ. බලන්න. අන්න වතුර ටැංකිය දෙක. වතුර ටැංකිය ගහමු කෙලින්ම උඩට නැගලා. කෙලින්ම ගන්න. ඒ වතුර ටැංකියද? ඔව්. එහෙනම් කෙලින්ම ගහමු වතුර ටැංකිය. අපි ට්‍රැවර්ස් එක නෑ එහෙම ඕනේ නෑ. අපි එන වාහනේ සෙට් වෙලා යමු. ඒ තියෙන ට්‍රයිපොඩ් එකක් ගහමු එතන. නෑ ට්‍රැවර්ස් එක ගිහිල්ලා අවිල්ලා මැෂින් එක පොඩ්ඩක් නිකන් ගහලා බලමු අපිට සාමාන්‍යයෙන් අයිඩියා ගන්න පුළුවන් නේද? මේක තමයි ඒක. ට්‍රයිපොඩ් එක දෙයිද අපිට? ගහමු. අපිට අපිට මැෂින් එක මෙතන නිකන් ගහලා බලුවොත් අයිඩියා ගන්න පුළුවන් කොහොමද පේන්නේ කියලා. ඉතින් මේ මෙතන ගහලා ට්‍රයිපොඩ් එක අරකයි දාන් ගිහින් එමු වාහනේ ඩ්‍රයිවිං කරගෙන. මේ වලවලක වතුර ටැංකිය දෙකක් පේනවද මට පේන්නේ නෑ නේ. ඔව් වතුර ටැංකිය දෙක කලින් දැක්කේ නෑ දැකලා නෑ ඒකයි වෙන්නේ නැතු. නිල් පාටයි. නිල් පාටයි. කලින් දැක්කේ නැද්ද වතුර ටැංකිය දෙක? yes බේන්නේ අකෝ. එහෙදි දැක්කේ නැද්ද වතුර ටැංකිය දෙක? අර මගේ කන්නඩි දෙක තාම තියෙන්නේ. welcome to day 2 අද අපි යනවා ටාගට් පොයින්ට් කීයද තියෙනවද ටාගට් මේ කන්ට්‍රෝල් පොයින්ට් 25 කන්ට්‍රෝල් පොයින්ට් 25 තමයි අපි අද ඉන්නේ අපිට අද කන්ට්‍රෝල් පොයින්ට් 3යි යන්න තියෙනවා එතකොට අපිට යන ෆ්ලයි බෑක් එක යන්න ෆ්ලයි බෑක් එකෙන් අපේ මේඩ ඉවරයි වුණාට පස්සේ ඒ කියන්නේ කන්ට්‍රෝල් පොයින්ට් සර්වේ එක ඉවරයි ඊට පස්සේ අපිට යන ටොපෝ සර්වේ එක අපි මේ චේන් එජ් වලට මොකද කරන්නේ රංග ඉතුරු චේන් එජ් ටික කවුද දාන්නේ චේන් එජ් ටික පේන්ටින් ගෙනාද අර පේන්ටින් එකක් ගෙනාවන ඒ ටිකක් දාගන්න තිබුණා ඒ අර කඩපු නැති කලුත් එකක් තිබ්බ නේද ඔයාලට පෙන්වන්න මෙතන තියෙනවා හැරි පොටර් ගස් දාගේ කියන්නේ හැරි පොටර් ෆිල්ම් එකේ තිබෙ ලොකුම ලොකු ගස් මේ වගේ ගස් ටිකක් තියෙනවා මෙන්න මෙතන තියෙන සුපිරිම මහා සයි ගස් දෙක මම පෙන්නන්න ගස් දෙක ගිහුවත් පිට යන්න වෙනවා ඒ දණ්ඩක ගිහිල්ලා එප්පටසි ඒකන් දිරලා තියෙන්නේ පයින් හරි මට දැන් අඳින්න තියෙනවා perspective diagram එක bro what's your name fuck you Tony what's your name Maita fuck you Maita ඒක වෙනා මෙන්න මෙතන දෙකද nice අපිට පේනවා අර පේන්නේ ගහකට ඇවිල්ලාද නෑ නෑ මෙන්න මෙතන හොඳටම පේනවා ඩිරෙක්ට් view එකක් තියෙනවා අපේ ප්ලේස් එකට GPS එකට අපිට කරන්න අතන තියෙන ගහට ටැංකිය පොඩ්ඩක් වැහිලා වගේ වෙන්නේ නැද්ද කොතන නෑ නෑ ක්ලීන් නෑනේ බා අපිට ස්ලැබ් එකට ගන්න පුළුවන් මොන වුණ වතුර ටැංකිය උඩ හරි ගහමු කොහොමද එමුන් මෙතන එකයි අතන මේ පිටින් ඉඳන් අතෙන්ට කෙලිම ගන්න පුළුවන් නේ ඔව් අර වංගු ගියා පැත්තට ඔව් ඔව් අපිට ගිහිල්ලා අපහු එන්නත් පුළුවන් මෙතන නැත්නම් සමහරට ඉස්සරහ පොයින්ට් එකක් තියෙන්නත් පුළුවන් අපහු පේන අතනද ඉස්සරහ දිගට පොයින්ට් අර තියෙනවා අර ගස් අඩියද හොටල් එකක් තියෙන්නේ හා අර කන්ස්ට්‍රක්ෂන් කරලා දිගට කිව්වේ ඔව් ඒකට යට තව හොටල් එකක් තියෙනවා ඒක ස්ලැබ් එක හොඳට පේනවා මෙතන තියෙනවා නම් අවුලක් නෑ ඒ මේ ස්ලැබ් එක පේනවා අපේ හරි අපි හරි දැන් අපි perspective diagram එක අඳිමු perspective diagram එක තමයි මේ තියෙන්නේ perspective diagram එක තමයි මේ තියෙන්නේ එතකොට මේකේ අපි ඇවිල්ලා ඉන්නේ දැන් කලින් target point එක ගන්න රෑද ගහුවේ ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මේක ඇවිල්ලා
පාඩක දාලා තියෙනවා CP23 කියලා. CP23 තියෙනවා. එතකොට CP23 කියන්නේ මෙන්න මේ පොයින්ට් එක. හයිට් එක මේකේ 1380යි. හරි 23 තියෙන්නේ. මේක CP23ට අපි ඇවිල්ලා ඉන්නේ අන්න අර හරිය තමයි තිබ්බේ. නේපාලයාව කියන්නේ මෙන්න මේ කෙලින් මම තියාගත්තොත් මේ කෙලින් ඉන්නේ ඒ කෙලින් ඇවිල්ලා මෙහෙම හරන් ගියා මම මාරුණා මේ පැත්තට. ඊට පස්සේ අර කරන්නේ මෙන්න මේ ඇන්ගල් එකෙන්. මෙන්න මේ ඇන්ගල් එකෙන් පාඩ ඇවිල්ලා තියෙන මෙන්න මෙහෙම මෙන්න මෙතන මංගුවා. මේක CP24 වෙනවා. අපිට තා පොයින්ට් දෙකයිනේ යන්න තියෙන්නේ. එල ඔබට යන්න නේද? මට යන්න තුනනේ. හරි මෙන්න මෙහෙමයි ගේස්. මෙතන අපි පටන් ගත්ත GPS 1 3 දෙකෙන් 1 3 දෙකෙන් පටන්ගෙන මෙන්න මේ පාඩ මෙහෙම තිබ්බේ. අපි ඉතින් ලෑන්ඩ් වලින් එහෙම ඇවිල්ලා පන්සලෙන් ඇවිල්ලා වල කලින් දැක්කා. ඒ විදිහට ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා දැන් කන්ට්‍රෝල් පොයින්ට් 23ක් වෙනකන් ඇවිල්ලා ඉන්නේ. කට්ටිය ඉන්නවා අතන. මගේ මෙතන වැඩේ ඉවරයි. මෙතන වැඩේ මට තවත් දාන්න දෙනවා චේන් එජ්. මෙතන චේන් එජ් ටික තාම ඉවර නැහැ. මාක් කරලා ඉවරන අපිට ඉන්ක් එක තින්ත එකේ ඉවරුණා. ඉතින් අන්න ඒ නිසා ඊයේ තින්ත එක ඉවරුණ නිසා චේන් එජ් ටික අපහු ගිහලා මාක් කරන් එන්න වෙනවා. ඉතින් එතකන් චේන් එජ් ටික දාන්නේ නැහැ. නොකයි කතාවේ මේ උදේ පාන්දර ඇත්තටම මේ ටයිම් එකේ මාර කූල් ගතියක් තියෙනවා. වටපිටාව ඇඟට මාටම සනීපයක් තියෙන මේ ටයිම් එකේ න. ආයෙත් පේනවා නම් උඩ මාර ලස්සනයි. ගස් ටික එහෙම මාර ඉතින් මෙතන අපිට පේනවා පල්ලෙහාට නිකන් සානුවක් වගේ ටයිප් එකක් ගිහින් තියෙනවා. අනිත් පැත්තෙන් නම් හැබැයි ඒක ඇවිල්ලා තියෙනවා. ඇත්තටම ටවුන් බද ප්‍රදේශ වලින් වෙන් වෙලා ගස් වලට මෙහෙ වෙන්නිච්ච ප්‍රදේශයක් තියෙනවා කියන්නේ. ඒක මාරු පේන තෙක් මානක එක ගයක් නැහැ. ගොඩක් කට්ටියනවා මෙහි කැම්පින් කරන්න එනවා කැලේ ඉඳන්. අසන ඇත්තටම මෙහි ගොඩක් දුරට තියෙන්නේ අර මිටි ශාක අඩුයි. එතකොට සාමාන්‍ය මේ උස ගස් වර්ග තමයි තියෙන්නේ. මේ ගස් වල මොනවද මේ ගස් ඇත්තට මම දන්නේ නැහැ ගස් ගැන ලොකුවට ගස් වර්ග ගැන. මෙන්න මේ ගස් වර්ග ගැන මට මම දැකලා තියෙනවා සාමාන්‍ය කඳුකඩ ප්‍රදේශවල මේ පොඩි ගස් තියෙන ගස් වර්ග හැදෙනවා. අර නත්තල් ගහ වගේ පොඩි කොළ තියෙන්නේ. අනේ ගස් මෙන්න මේකේ ඒ වගේ කොළ තියෙන්නේ. වැටලවත් නැද පින්නන්න. වැඩි නාමේ තියෙන්නේ. මෙන්න මේ ගහේ කොළේ. ඒ ගස් තමයි මේ. මෙන්න මේ කොළේ ඒ ගහ මෙහෙම ලොකුවට ගිහින් තියෙනවා. හැබැයි මේ ගහ අපේ සාමාන්‍ය ගෙවල් වල හැද්දෙද්දි නම් අර ත්‍රිකෝණාකාරව වගේ නෑනේ. ත්‍රිකෝණාකාර වගේ ගියාට මේ ගහ උඩට යද්දි ඒ හැඩේ නෑ. ඔය ගහ ලස්සනයි. ඒ ගහේ කොළේ පැතිරිලා තියෙන විදිහ ලස්සනයි. මට මේ ලොකු ගස් ටික මතක් එද්දිනම් මතක් වෙන්නේ හැරි පොටර් ෆිල්ම් එකම තමයි. අන්න අතන තියෙන ලොකු ගස් දෙක. අර කට්ටිය කන්ට්‍රෝල් පොයින්ට් එක. මොකක්ද යන්නේ දැන්? ඔරියන්ටේෂන් එක ඉවර වෙන්න ළඟයිනේ. 1380යි. ඔව්. ඉවර වෙන්න මට ගලවන්න කියන්න. මම පොඩ්ඩක් ඇවිදලා එන්න. ඉවරද? නැත තාම ඉවරනේ. මෙන්න මේ ගස් දෙක මං කිව්වේ. බලන්න මේ ගස් දෙක
සයිස් එක ලස්සන ගස්ද ටියට ගිහින් පෙන්වන්නම් නම් හිතෙන්න සාමාන්‍යයෙන් මගේ සයිස් එකත් එක්ක බලද්දි ගස් දෙක සයිස් එකත් එක්ක බලද්දි ගස් දෙක දෙකට මගේ සයිස් එකත් එක්ක බලද්දි මේ ගස් දෙක නම් මෙතන පොඩි කේස් එකක් තියෙනවා මට දැන් අහුනේ ගහ අල්ලලා බලද්දි මේ ගහ මේ ගැහුවම පොඩි පුළුන් වගේ සද්දයක් එන්නේ ගහට ගැහුවම නිකන් පුළුන් වගේ සද්දයක් එන්නේ මේ මේකේ පොතු ගැලවිලා නිකන් අතට එනවා වගේ එකක් තියෙනවා මෙහෙම ගිහිල්ලත් මේ තරම් උකට අතුපතර විසිරලා යන ගහක් මඩු මේ කැලෑව ගොඩක් අතු විහිදිලා තියෙන හැමතැනම අපි යන් දැන් පොලිස් එක ඉවර වෙන්න ළඟයි මගේ ටාගට් එක ඉවරයි හරි අපි දැන් මේක ගලවලා අර කට්ටිය දැන් සිග්නල් එක දෙයි ඊට පස්සේ මේක ගලවමු මට 802යි HZ කියලා 281යි නේ 80 එකතු කරලා මෙන්න එක නෙමෙයි බං මේ ඔයාගේ 2 සීට් එක හරි නේද 180 එකතු කරාම නේ අරකට නෙමෙයි ඉස්සෙල් එක නේ 180 එකතු කරාම 190 කියන්නේ මලක් කරලා මේ අර කොනේ ගහ බලන්නේ අනේ ඉතනේ කොයිද අපි හරි මේ ෆ්ලයි බෑක් එක අපි පටන් ගත්තා ඒ කියන්නේ ඉස්සරහට විල ඉවරයි අපි ෆ්ලයි බෑක් එක එන්න පටන් ගත්තා ෆ්ලයි බෑක් එක කියන කන්ට්‍රෝල් පොයින්ට් එකේ ආපහු අනිත් පැත්තට මේක එන්ඩ් කරන්න තියෙනවා ක්ලෝස් කරන්න තියෙනවා ට්‍රැවර්ස් එක ඉතින් පටකින් බිස්කට් එකක් ෆ්ලයි බෑක් එක යන්නේ ෆ්ලයි බෑක් එක යන්නේ මම ඉන්නේ අන්තිම ටාගට් එක कंट्रोल पॉइंट सर्वे के अंतिम टारगेट එක ඉන්නේ අපි ගලවලා ඉවර කරමු මේක එහෙනම් අපි අන්තිම පොයින්ට් එකට සමුදුනා මෙන්න මේ විදිහට මේ ෆ්ලයි බෑක් එකේ පොයින්ට් වලට යන්න. එකක් තියෙනවා අතන. මේක ෆ්ලයි බෑක් එකේ වුණාට ඒක අන්තිම කන්ට්‍රෝල් පොයින්ට් එක අරක වුණාට අපි දැන් ආපහු අනිත් පැත්තට යනවනේ. මෙහෙම ගියාට ඉතින් අපිට ආපහු මෙතෙන් එන්න වෙනවා. ඔය එන්න වෙනවා. මොකද අපිට ඊළඟට තියෙනවා ටොපෝ එක. ටොපෝ සර්වර් එකේ තියෙනවා. ටොපෝ එකේදී අපි කරන්නේ මේ බිල්ඩින් වල බිල්ඩින් එජස් නුත් ගන්නවා මේ ගොඩ දුරට මේ පාරේ එජස් දෙක ගන්නවා පාරේ එජස් දෙක ඊට පස්සේ බිල්ඩින් තිබ්බොත් බිල්ඩින් වල එජස් මාක් කරනවා පාර සෙන්ටර් ලයින් එක මාක් කරනවා ඔන්න හැම එකේම කෝඩිනේට් ගන්නවා ඊට පස්සේ කෝඩිනේට් ටික අරගෙන අපි ඒ ටික AutoCAD එකට දාලා පාර ප්ලොට් කරනවා ප්ලොට් කරලා ඉතින් එතන ඩිසයින් එකක් යනවා ඩිසයින් එකක් යනවා ඔය ඩිසයින් එක යනවා කිව්වහම මෙහෙම සමහර තැන් වල මේ තියෙන පාරවල එක තැන තියෙන වංගු තියෙනවා ඉතින් සාමාන්‍ය වංගු අඩු වෙන පාරක සාමාන්‍ය වාහන වලට යන්න ලේසියිනේ ස්පීඩ් එකත් හොඳට පාත් ගන්න පුළුවන් එහෙම කේස් ටිකක් තියෙනවා එතකොට අපිට සාමාන්‍ය තැන් වල තියෙන වංගු තියෙන තැන් වල පාර පොඩ්ඩක් අපිට ඇන්ගල් කරන්න වෙනවා වංගුව පැත්තට අන්න ඒ වගේ මේකේ තියෙනවා මැනුවල් එකක් තියෙනවා ඩිසයින් එකේ තව නීති රීති වගේ දේවල් ටිකක් තියෙනවා ඉතින් අපිට අන්න දේවල් අන්න ටොපෝ සර්වර් එක කරාට පස්සේ ඒ ඩේටාත් එක්ක ඉතින් එහාට ඩිසයින් එක කරගෙන යන්න පුළුවන්. ඉතින් ටොපෝ සර්වර් එක තමයි අපි හෙට දවසේ කරන්න හිතන් ඉන්නේ. බලමු එක්ක කොහොම වෙයිද කියලා. ඉතින් අපි ෆ්ලයි බෑක් එක යන දැනට අද දවසට අපි මේ පොයින්ට් එක අතහැරලා යනවා ආපහු අපේ
GPS පොයින්ට් එකට GPS පොයින්ට් එක අපි නැවතිලා ඉන්න තැන අපේ ඇකොමඩේෂන් එකේ ගාව. ඒක යන්න අපිට ආපස්සට යන්න පුළුවන් අපිට ඒක ආවම පොයින්ට් තුනකින් වගේ යන්න පුළුවන් කියලා තියෙන්නේ. ඉවරද? ඉවර නේ. ඉතින් ඒ විදිහට යන්න අපි. අපිට පේනවා අපේ GPS පොයින්ට් එක. රිලව්වේ යා පොඩක් පේන තැනක ගියා. අපිට පේන්නේ නැහැ කැමරාවට ඒ පොයින්ට් එක. මේක මීටර් කීයක් වගේ තරම් ගත්තද? කිලෝමීටර් එකකට කිට්ටු වෙනවද? අර ප්‍රිසම් නන් ප්‍රිසම් එකෙන් ගන්න පුළුවන් නේ. කිලෝමීටර් ප්‍රිසම් මෝඩේ නන් ප්‍රිසම් වලදී ඔබ්ජෙක්ට් එකක් වැටලා එතනින් රිෆ්ලෙක්ට් වෙන මේ එකෙන් ඩිස්ටන්ස් දීලා බලමුද? ගන්න පුළුවන්. ඩිස්ටන්ස් දීලා බලමුද? නෑ ඔකේ. ඉනෝරි මම වාට දෙනවා. Thank you. රිලව් ටික පෙන්නන්න. අපි පොයින්ට් එකක් පෙන්නන්න. මේ අපේ යාළුවෝ ඉන්නවා යාළුවෝ. ෆ්‍රෙන්ඩ්ස්. මේ කිරි පුතා. අර සුදු මාත්තයා. අර හිචි මාත්තයා. අර මැගි ඇන්ටි. අර ඉන්නේ මැගි ඇන්ටි. හරි උල තියෙන රංගන පොඩ්ඩක් බයයි සෙට් එක. මේ බණි අක්කා. ඔක්කොම එක පවුලේ. එනට මෙයා තමයි ගැස්ටා. පොර. සුපිරි පොර. මේ කියලා රංචුවක්ම ඇවිල්ලා ඉන්නවනේ රංග. අපිට පළවෙනිතාව රිලව් ආක්‍රමණයක් සිදු වෙන්න හදන්නේ තව කුඩා මොහොතකින්. මේ TS එක තනි කරලා දාලා යන්න වෙන්නේ නැහැ. TS එකට ප්‍රහාරයක් කෙල්ලෙන්න යන්නේ බොහෝ විට. ටික ප්‍රහාරයක් කෙල්ල ගන්න ඉඩ දෙනවා. ක්‍රීම් කැකර් වලින් සාමගි සුමක් ගහන්න නිතන් ඉන්නේ. නෑ හිටියා අතර පහ. මන් දෙකේ බෝඩනේ හිටියේ. අක්ක කෙනෙක්ට බයි කිව්වේ උනාට ඉතින් අපේ ගණන් ගත්තේ නැහැ ඒකයි අවුල. ඉනුරි හැබැයි අපි ඉන්නවා රකේ යනවා නම් මොහොතකට යන්න පුළුවන් හින උඩට නේ තව. ඔව්. කන්දේ ඕවා අරහරි ඇත්තේ නේද? කන්දේ අපි නෑ යාලා ඉච්චර නෑ උන්ගේ ඉන්නවක මෙහෙම තැනක ඉන්නවා කියලා කිව්වේ. දැන් අපි නැවතිලා ඉන්න තැන තියෙන්නේ අර කන්දේ මැද හරිය. ස්ථානේ කියලා. ඈත තියෙන කන්දේ මැද හරිය තියෙන්නේ. යාළුවෝ ගලට නම් ඉන්නවා ගල වෙනම තියෙනවා. යන්නේ නැහැ. කරමු. යාළුවා යනකෝ හෝටන් ප්ලේන්ස් වල මේ බෝඩ් එක ගාවට. තාමත් අපිට කූල් එක තියෙනවානේ. හැබැයි අර හරිය දවල්ෙදි රස්නේ තිබ්බට මෙහරේ කොහොමද කූල් එකේ ගස් ගොඩක් තියෙනවනේ. යස්. තාමත් කූල් නෙමෙයි දැනුත් කූල් නෙමෙයි. දවල්ෙදි හොඳට කූල් එක. මැෂින් එක හදලා ලෙවල් කරලා නැහැ. මේ මගේ ඡායාරූපයක් ගන්න කොහොමද? ගන්නවා. අලවගේ දුරකට වෙන්නේ. ලයිව් සම්බන්ධ වෙලා ඉන්නේ. අර පොයින්ට් එක මේන මෙතෙන්ට අගේ ලස්සන ෆොටෝ එකක් ගන්න තව අපි දැන් හදන්නේ. අරුන් දෙන්න ගියාද? ටාගට් එක ගන්න ගියා. කැබ් එකේ. කැබ් එක ආවේ? මම වෙලාවට අතන හිටියේ. අපේ කට්ටිය තාම නම් ගිහිල්ලා නැහැ. වල පේන අන්න අතන සුදු පාට තිතක් වගේ. හරි වෙන්නේ. කට තමයි එතන තමයි අපේ ටාගට් එක ගහන්නේ. අපි බලමු කොහොමද ඒක පෙනෙන්නේ කියලා. වලට පේනවාද මෙන්න මේ විදිහට. තාම කවුරුත් එතන ගිහිල්ලා නැහැ. අපිට ඉන්නවා නම් පේන්න ඕන මේ වෙද්දි. ඉතින් අපි බලමු වටපිටාවේ කවුද ඉන්නේ කියලා. ඒ හරියේ නෑ කවුරුත් ගිහින් තියනවා කියලා අපිට පේන්නේ නැහැ. මේක මම දැක්කා හැබැයි මේ පාරේ වැඩ කරන කවුරු හරි කෙනෙක් හිටියා. මෙන්න මේ හරිය අන්න දැක්කද? අන්න මේ කට්ටිය මොකක් හරි එකක් හදනවා. එතන ඉන්න සෙට් එක. අපි ආයෙත් බය යමු අපේ බිල්ඩින් එක උඩට ටාගට් එක ගහන්න හිතාගෙන ඉන්න. මෙන්න මෙතන තමයි අපි ටාගට් එක ගහන්න හිතාගෙන ඉන්නේ ඉතින්. තාම නෑ අපිට ටාගට් එක ගහනවා නම් මෙන්න මෙතන තියෙන ස්ලැබ් එකක් වලට පේනවා නම් මෙන්න මේ හරිය. මෙන්න ඉන්න මම ඩවුන් කරන්න. ඔය හෑන්ඩල් ලැප්පෙන් කළු පාට මගේ අතට මට වෙන්නන්නේ දෙයක් නෑ. මේ ඔය කළු පාට හෑන්ඩල් එක ගාව තියෙන්නේ මං හිතන ස්ලැබ් එකක්. එහෙම වුණොත් අපිට එතන ටාගට් එක ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ඔය ටැංකි තියෙන නිල් පාට ටැංකි තියෙන තැන අපිට එතනත්
ටාගට් එකක් ගහගන්න පුළුවන් වෙයි. ඉතින් ඔන්නමයි කතාව. දැන් ඒ කට්ටිය ගිහිල්ලා පැය කාලයකට වඩා වැඩි අතරම තාම නෑ කෝල් එකක් එන්න ඕනේ කට්ටිය ටාගට් එක ගහලා ඉවරනා. ඉතින් අපි හිතකන් යමු. ඇත්තට මෙතනින් පස්සේ අපිට කන්ට්‍රෝල් පොයින්ට් සර්වර් එක ඉවරයි. කන්ට්‍රෝල් පොයින්ට් සර්වර් එක ඉවරයි කියන්නේ අපි ඇත්තටම හිතුවට වඩා ඉක්මනට අපිට අපේ වැඩේ කරගන්න පුළුවන් වුණා. ඇත්තටම මං හිතනවා මේ ක්ලයිමේට් එකකට ලොකු උදව්වක් වෙන්නේ නැති මොකද අපිට ක්ලයිමේට් එක ඇත්තටම ලොකු අවුලක් උනේම නැති තරම් අද මේ සැරේ සමහර අවුරුදු වල හැබැයි මේ සර්වේ කැම්ප් එක හයිවේ කැම්ප් එක යද්දී කට්ටියට වැස්සේ කුණ්ඩෙල්ලොත් එක්ක එහෙම යන්න වෙලා තියෙනවා. ඉතින් අපිට නම් එහෙම කේස් එකක් උනේ නැහැ. මට පොඩ්ඩක් ඇත්තට යන්න විදිහක් නෑ ඔය කට්ටියට පටපිටාව පෙන්නන්න. මොකද මැෂින් එක තියෙන නිසා රවුටික් උත් වටේට ඉන්නවා. හරිම නිස්කලංක පරිසරයක්. මරු දැන් බලමු අපි අර කට්ටිය ගිහුවාම ආපුවාම බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න අපි වැඩිම දුරක් ගහපු වැඩිම රේන්ජ් එකකින් ගහපු පොයින්ට් එක අපි ගහලා ඉවරයි. ලොකු අචීව්මන්ට් එකක් තමයි අපිට නම් ඒක. මේක කිලෝමීටරයකට කිට්ටු වෙන දුරක් තියෙනවා. එතකොට ඉනුනි කොච්චරද දුර තිබ්බේ? මීටර් 976ක දුරක් අපි TS එකෙන් ගහුවා. ටාගට් එක තියෙන්නේ මීටර් 976 දුරින්. හොඳම දේ තමයි මොකද්ද? ඒක අපිට ටාගට් එක ගන්න පුළුවන් වුණා නේ. වෙනසක් තිබ්බද මොකක් හරි මිලි ගානක හරි? ලොකු වෙනසක් නැහැ. ලොකු වෙනසක් නැහැ. ඒක මිලි 3ක වෙනසක්. මිලි 3ක වගේ ගණන් ගන්න ඕනේ නැති තරම් ඇකියුරසි එකකින් අපිට ඒක ගන්න පුළුවන් වුණා. දැන් තමයි අපිට ගන්න ඕනේ. ඉතින් අපි මේක ක්ලෝස් කරන්න යන්නේ. අපේ රංග සුපිරි ගේමක් දුන්නා එකට. මීටර් 920. ඔව් කන්න. ඔව් දැන් තමයි මේ ඔතන මේක ගන්න එපා. ඔරියන්ට් කරලා මේ මෙෂර් කරා. අරක 1640. ඩිස්ටන්ස් తీර බලමුද? ඩිස්ටන්ස් తీර. ඩිස්ටන්ස් දෙයක් විතර ගිහලා බලලා Angga bro, I set aku. Hello. Ya. Jadi kodaan no nih. Kodaan no itu. Kottiya no. අපිට මෙතන ටාගට් පොයින්ට් එක ගන්න ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මයි අපේ දිල්ෂාන් ඉන්නවා. ටාගට් එක ගන්න. බලමු මේ දිල්ෂාන් අතන කට්ටියට කොච්චර ලක් ඇයිද? දැන් වෙලාව 9:43යි. විනාඩි 20ක්. काय කාලක් වගේ ආයිනේ. ෂුවර් නැත්te මේ ට්‍රැෆික් මේ පාරේ ඉඳ නැතිඳ ඉඩ දිදී යන්නේ පෙ. පොඩි පාරක් තියෙන මේ වගේ. මේකටත් වඩා පටුයි පාරේ උඩහට යන්නේ. හරි බලුව අපි කට්ටිය ගිහිල්ලා එනකන් ඉමු. පෙග් එක මේකට එහා පැත්තේ නේ. ආන මෙතන. ඉස්සෙල්ලා පෙග් එක මේ ටික දිගට ගමු. පස්සේ ගන්නවා පෙග් එක ගන්න පස්සේ ගන්නවා. පෙග් එකේ ඒ ට්‍රයිපෝඩ් එක මේ තියුස දැන් තද කර දෙනවා. දාලා පෙග් එක මෙතන ලෙග් එකක් දාලා ගන්නවා. දැන් බලන්න ඕනේ මේක normally center වෙලා තියෙනවද කියලා උඩින්. උඩින් center වෙලාද කියලා බලන්න. උඩින් බලද්දි center වෙලා තියෙන්නේ ලෙග් එකට. ඊට පස්සේ අපි බලන්න ඕනේ මේක සාමාන්‍යයෙන් එහෙ මට්ටමින් level වෙලා තියෙනවද කියලා. තව ටිකක් මෙහෙම ගත්තා නම් හරි.
හරි ඔය ඇති. දැන් අපි ප්‍රිසම් එක තියාගමු ටාගට් එක. ටාගට් එක තියාගනිද්දී අපි මේ කකුල් දෙකෙන් නම් හදන්නේ මේ ලෙවල් බබල් එක තමන්ගේ පැත්තට තියාගෙන මෙන්න මෙහෙම IPS එකත් මේ පැත්තට තියාගත්තොත් වැඩේ ගොඩ දාගන්න ටිකක් ලේසි. ඉතින් ඊට පස්සේ මෙතන තියෙනවා යට අපි මේක ලොක් කරගන්න ඕනේ. මේ සමහර මැෂින් වල මේක ලොක් කරගන්න ටිකක් අමාරු වෙනේ වටින්. ට්‍රෙඩ් එක අහුවෙන්නේ නැහැ ලාකට. හරි ලොක් වුණා. ඊට පස්සේ අපි බලනවා මේක සෙන්ටර් පෙග් එකට මේ තියෙන පෙග් එකට මේක සෙන්ටර් කරන්න. ඊට පස්සේ අපි මේක සෙන්ටර් එකද කියලා බලා ගන්න ඕනේ. සෙන්ටර්ද කියලා බලා ගන්න. මේක සාමාන්‍යයෙන් IPS එක තියලා බලපුවහම අපිට පේනවා මේක පේන්න ඕනේ. එතකොට අපිට පේනවා පෙග් එක මේ වෙලාවේ තියෙන්නේ මෙන්න මෙතන. එහෙනම් අපි ඒකට හදා ගන්න ඕනේ. පෙග් එකට සෙන්ටර් වුණා. දැන් අපි මේක බැලුවොත් පෙග් එකට සෙන්ටර් වෙලා තියෙන්නේ කියලා අපිට පේනවා. ක්‍රොස් සෙක්ෂන් එක පෙග් එකට සෙන්ටර් වෙලා තියෙන්නේ. මෙන්න මේ තියෙන පෙග් එකට. ඊට පස්සේ අපි කරන්න ඕනේ මෙන්න මේ බබල් එක ලෙවල් කරගන්න එක. මේ වෙලාවේ බබල් එක තියෙන්නේ මෙන්න මේ ඇන්ගල් එකට. ඒ කියන්නේ මෙන්න මේ ලෙග් එකට තමයි තියෙන්නේ. ඒ නිසා අපි මේ ලෙග් එකෙන් ගන්නවා බබල් එක. ගත්තා. මම දැන් පාත් කරනවා ලෙග් එක. එතකොට බබල් එක මාරු වෙනවා ටික ටික. අන්න අනිත් ලෙග් එකේ කෙලින් ආවා. අනිත් ලෙග් එකේ කෙලින් ආවට පස්සේ මම මේ ලෙග් එක ලොක් කරනවා. ඊට පස්සේ යනවා මේ ලෙග් එකට. මොකද මේක කෙලින් තියෙන්නේ. ඊට පස්සේ ඒක බුරුල් කරලා දැන් අපි ඒක උස්සන්න ඕනේ. නේද? දැන් උස්සද්දී ඔය කට්ටියට පේනවා ඒක ටික ටික සෙන්ටර් එකට ආවා. ඔව් සෙන්ටර් එකට ආවා. බබල් එක සෙන්ටර් එකේ තියෙන්නේ. මෙතන ලෙවල් දෙකක් තියෙනවා. එකක් මේ බබල් ලෙවල් එක, අනිත් එක මෙන්න මේ ලෙවල් එක. එතකොට මේක ආසන්න වශයෙන් සෙන්ටර් එකේ තියෙන්නේ. අපි මේ ලෙග් එකෙන් තව පොඩ්ඩක් පාත් කරගමු. හරි. මෙතන පොඩි කේස් එකක් තියෙනවා. මෙතන මේ වගේ දුන්නොත් අපිට මේ ලෙවල් කරන්න පුළුවන් මේ ස්ක්‍රූස් වලින්. හැබැයි මේ ස්ක්‍රූස් වලින් වෙනස් කරද්දී ගොඩක් දුරට අපිට සෙන්ටරින් ලොකු ස්කේල් එකකින් වෙනස් වෙනවා මේ සෙන්ටර් එක පෙග් එක. මේ කකුල් වලින් වෙනස් කරලා වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා දැන් මේක ලෙවලින් හරි මේකත් හරි. ඉතින් ඊළඟට අපි බලනවා අයත් සෙන්ටරින් චෙක් කරලා බලනවා කොහොමද කියලා. අපිට පේනවා ඔන්න ඒ විදිහට තියෙන්නේ. සෙන්ටරින් වෙනස්ලා නැහැ. ලෙවල් නුත් වෙලා තියෙනවා. සෙන්ටරින් එකත් වෙලා තියෙනවා. ඊළඟට අපි අර ටාගට් එකට පේන්නේ මේක හදා ගන්න ඕනේ. මෙතනින් බැලුවා. මේක පොඩ්ඩක් අරකට ඇන්ගල් කරන්න. මේක මේ ඉස්සරහන් හරි. හරිද? ලෙවල් එක වෙනස් වුණා නේ. ලෙවල් එකත් හරි. හරි. අපේ ටාගට් එක හරි ඔන්න ඔය විදිහට. ටාගට් එකත් හරි. දැන් වෙලාව කීයද? අර කට්ටිය අතින් ගියේ 9යි. 9:43ට ගියේ. දැන් 9:53යි. විනාඩි 10ක් ගිහින් තිනවා. තව ගිහිල්ලා නැහැ. මම ගිහිල්ලා නැතුව ඇති. විනාඩි 10ක් ගිහිල්ලා තියෙනවා. බලමු මේ කට්ටිය ඉන්නේ. ගිහිල්ලා අපිට කෝල් එකක් දෙයි. හරි ඉතින් මම පොඩ්ඩක් මේ වටපිටාව බලලා දැන් ආවා.
එතකොට මේ හරියන මම ගස් ගොඩක් තියෙන්නේ. ගස් ගොඩක් තියෙන්නේ මේක පල්ලෙහාට වඩා බලද්දි තමයි මාට ලස්සන. උඩ හරිය මාට ලස්සනයි. එක එක ගස් ගොඩක් තියෙනවා. මේ ගස්වල තියෙන මේ හරිය තියෙන ගස්වල කොමන් දෙයක් තමයි මේ වගේ පල්ලෙහා අතු අඩු. ගස්වල පල්ලෙහා අතු නැහැ. ඒ නිසා මිනිසුන්ට ඇවිදින්න පුළුවන් වටේන. ගස්වල පල්ලෙහා හරිය අතු අඩු නිසා ඇවිදින්න පුළුවන් අතු අදින්න එහෙම නැහැ. අතු තියෙන්නේ ගස්වල සාමාන්‍ය මීටර් 10න් උඩ වගේ තමයි ගස්වල අතු ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේක මොකක්ද කියන්නම් දන්නේ නැහැ. පොඩි කොළ වගේ තියෙන ගොඩක්. මේක මෙන්න එහෙම මැලියන් වගේ. කුඩිල්ලෙක් ඉල්ලා වගේ දෙනවා. හරි. තපත් වෙනනේ. ෂේප් හරි. මම කියන්න ගියේ මෙන්න මේක මේ මැලියන් ගොඩක් ඇවිල්ලා තියෙන වලට පේනවා ඇති. මෙන්න මේ හරිය පොඩ්ඩක් පැල්මක් වගේ ගිහින් තියනවා ගහේ. මේක මෙන්න මේ මැලියන් වගේක් තියෙනවා. ඒවා ගත්තම ගොඩක් හයි වෙලා තියෙන්නේ. ඒක අතේ ගෑවෙන්නේ මෙන්න හයි වෙලා වේලිලා වගේ ගිහිල්ලා තියෙන මැලියන් වර්ගය. මේ ගහ සාමාන්‍ය මට හිතෙනවා මීටර් 50ක් විතර උස ඇති ගියා. 10යි 20යි 30යි 40යි මීටර් 40ක් 50ක් වගේ. ඒ වගේ ඇති. මේ හරියනම් අපිට මට මම හිතන්නේ මේක නාගහක් වෙන්න ඕනේ. මේ රතු පාට පොළ වගේ තියෙන තියෙනවා. අපේ දිල්ෂන් ඉන්න ටාගට් එක ගාවේ ඉඳලා අවුලක් නැහැ මට පොඩ්ඩක් යන්න පුළුවන් මේ පැත්තට. ඇත්තට මට මේ ටයිම් එකක් හම්බෙන්නේ නැහැ මෙහෙම ඇවිදින්න. මේක හම්බුනේ අපේ වැඩිම මෑතින් ගහපු වැඩිම ඩිස්ටන්ස් එක තියෙන ටාගට් එක ගුණ අපි. ඒක තිබ්බේ මීටර් 927ක් ඈතින්. ඉතින් 927ක් ඈතින් තිබ්බ නිසා ඒකට දැන් ගියා ගහන්න. එතන මේ දැන් අපි ටාගට් එකකින් අර කට්ටිය මැෂින් එකේ ඉන්න මැෂින් එක පොඩ්ඩක් එතන සෙටප් කරගන්න ඇකියුරසි හදාගන්න ඒ කට්ටියට පොඩ්ඩක් වෙලා යනවා. ඒ නිසා අපිට පොඩි ෆ්‍රී එකක් තියෙනවා මේ වෙලාවේ. මෙන්න මේ ගහේ මුලම හරි අමුතු දෙයක් තියෙනවා. බලන්න ගහ දිගේ පොඩියට මේ පොඩි කොළ જાතියක් වෙලනේ ඒක ගලවපුවම මෙන්න මෙහෙම වෙන්නේ. මෙන්න මෙහෙම හිටම නැතිනේ. මෙන්න මේ ගහන ලස්සනයි. ගස්නගේ මේ අතු ගොඩක් වේලා ගිහින් තියෙනවා. අතු ගොඩක් වේලා ගිහින් තියෙද්දී පොඩි ලස්සනක් තියෙනවා පොඩි ගතිය. ඒක ඇත්තටම ටිකක් ලස්සනයි. අර හරිය අපිට පල්ලමක් පේන්න තියෙන්නේ. එතන නිකන් මට නිකන් වහිද්දි එහෙම වතුර ගොඩක් ගලාගෙන යනවා ඇති. මේ හරියනම් කවුරුවත්ම පේන්නේ නැහැ. මාර මිනිස් තරංකයි ඇවිදින්න පුළුවන්. පොඩි කොටයක් වගේ තියෙනවා මෙන්න මෙතන. ඒක ඉඳ ගන්න ටික අමාරු වෙයිද මොකද්ද මේ තියෙන්නේ? මේකට තියෙනවා නිකන් 아무තු පැලෑටි වර්ගයක් වගේ එකක් වෙයිලා තියෙනවා. සතු වෙනවද නැහැ. මට දැනෙන නිකන් කුණ්ඩෙල්ලෙක් ඉන්න වගේ ඇස්සට. ඕලක් නැහැ ෂේප්. හිටියත් කමක් නැහැ කියලා අපියා. හරි මේ පැත්ත ටිකක් ඇවිද්දම අපි ආයෙත් දැන් දිල්ෂාන් ඉන්න තැනට ටාගට් එක ගාවට මේ ගහපමු. මම විශාල ගස් තියෙන මේ හරි. ඉතින් මේ හරිය ටිකක් අනම්මනන් ටිකක් වැඩි ගහක් එහෙම කඩාගෙන යටලා තියෙනවා. ඉතින් අපි ඒක මගහැරලා මෙන්න මෙහෙම තව මෙයා. මේක අපිට එතකොට අපි කැල්කියුලේෂන් එකේ වැඩි ටික කලින් පටන් ගන්න පුළුවන්. මේක කලින්
වැඩි ඉවර වෙන නිසා අපිට කන්ට්‍රෝල් පොයින්ට්ස් එකකට දවස් 2ක් ගන්න පුළුවන්. හැබැයි ඉතින් අපිට දවස් 1කමාරකින් වැඩි ඉවර කරගන්න පුළුවන් මට පේන විදිහට. මෙතන මම අර කිව්වා ලොකු ගහ කියලා කිව්වේ මම අර ලොකු කොච්චර ලොකුද කියලා කියනවා නම් මෙන්න මේ තමයි මේ ගහ තියෙන්නේ. මේකේ මේවා ඉස්සෙල්ලා කිව්වා වගේ මේව පැක් ගැලවිලා එනවා අතර පුළුවන් වගේ. මේක එහෙම සම්පූර්ණයෙන්ම එහෙම ගැලවිලා එන සයිස් එකේ තියෙන්නේ. මේ වගේම ගහත් තමයි අන්නර ගහත්. ඒ ගහත් ලොකු ගහක් තියෙනවා. මේ වගේ මේ ගහේ පොතුත් මේ වැටිලා ගහේ පොතු ගැලවිලා වැටලා තියෙනවා. ඒ කියන්නේ මේව කාලයත් එක්ක ගැලවි වැටෙනවා ඇති. පටන වෙනකොට මම හිතනවා ගහ වටේට පුළුවන් වගේ හැදිලා තියෙනවා. හරි. යනවා ටික ටික ටාගට් කරනකොට ආයෙත් තව මීටර 10ක් විතර වගේ තියෙන්නේ. නෝ උඩට ආවා. මට පාරදී ටිකක් ඉස්සරහට ඇවිදගෙන යන්න හිතෙනවා. එන්න හදවා උඩ ලස්සන view එක තියෙන්නේ. ඔව් ස්ටේෂන් එකෙන් උඩ මීටර් 250කින් අපි ඉන්නේ. පොට මැෂින් එක ගහලා තියෙන්නේ. දිල්ෂාන්. ඔව් මැෂින් එක ගහලා තියෙනවා. ලේසර් එක පේනවා මෙතන. ලේසර් එක තියෙනවා. මෙම් පේනවද ලේසර් එක? ලේසර් පොයින්ට් එක පේනවද? කිලෝමීටර් එකක හැයින් ලේසර් පොයින්ට් එක වදින්න. පේනවද? මීටර් 927 976 sorry 70 ඔව් එනවා බඩු ගෑලි එනවා. අපේ බ්‍රෝ කෙනෙක් ඉන්නවා. බ්ලොග් එක කරන්න ජසියා. බ්ලොග් එක කරන්න ජසියාත් ඇතුළේ. යාට ගන්න. Hi, okay. Okay, na. Bye bye. GPS එකටම ගිහින් ක්ලෝස් කරලා තියෙන්නේ. අපිට පුළුවන් කැල්කියුලේෂන් එක පටන් ගන්න. කැල්කියුලේෂන් එක පටන් ගන්න. ඒකේ ඉතින් පස්සේ යන්නේ ඒ කැල්කියුලේෂන් එක ඉවරනවාම අපි යනවා ප්‍රොපෝසල් එකට. ඉතින් ඊළඟට අපි මේ පැත්තට එනවා නම් ඉන්නේ ප්‍රොපෝසල් එකට තමයි. ඉතින් දැන් අපි කැල්කියුලේෂන් එක අපි
මෙන්න ඉතින් අපි මෙන්න මේ හරියට අර ගලක් අපි ටෙක්යක් ගහපු තැනක්. ඉතින් මේ හරියේ මට මතකද CP3 වගේ තමයි. මේ හරිය ගහවට යනවා මේ සයින් එක කොච්චි රේල්වේ ස්ටේෂන් එකේ තියෙනවා. මෙන්න මේ නේද. බලමු. ඔයාලට පේනවා මෙන්න මේ වංගුවට පහ වුණාට පස්සේ අපිට පේනවා ඔහිය රේල්වේ ස්ටේෂන් එක. ඉතින් අපි මෙතන ඉඳන් අන්නර පොයින්ට් එකට තමයි පන්සල ඔයාලට පේනවා පන්සලක් ඇතින් මේ පන්සලේ තමයි ගැහුවේ අපේ CP2 පොයින්ට් එක කන්ට්‍රෝල් පොයින්ට් එක. මෙන්න මේ හරියේ ගොඩක් ෆොරිනර්ස්ලා එහෙම ගවසනවා. කට්ටිය නැති මේ තියෙන රේල්වේ ස්ටේෂන් එක ඔහිය. ඉතින් ඔහිය රේල්වේ ස්ටේෂන් මේ හරියේ ගොඩවල් ටිකක් එහෙම තියෙනවා අපිට. ඔයාලට අන්නර හරියේ ලොකු කන්ස්ට්‍රක්ෂන් එකක් හැමනා රිටේන් වෝල් එකක් වගේ කියන්නේ මේ සොයිල් නේලින් කරන සයිට් එක තමයි අන්න උතන යන්නේ. මෙතන ඔයාලට වෙන හැබැයි මෙතන මේ ඔහියේ පාර ගොඩක් පටුයි මේ හරියේ. ඉතින් වාහන දෙකකට පාර මාරු වෙන්නත් ඉඩ මදි තත්ත්වයක් තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා ට්‍රයි බෝඩ් එක එහෙම අපි මේ තියෙන්නේ අර මං කියපු සොයිල් නේලින් කරන සයිට් එක. මේක අපිට පේනවා නෙට් එකක් වගේ දාලා ඒක උඩින් මේ කොන්ක්‍රීට් නෙට් එක දාලා තියෙන බීම් සමහරට අපිට මේක රිසර්ච් එකක් එන්න පුළුවන් නේ. අපි බලමු කොහොමද කියලා. ඉතින් දැන් අපි අපේ හොටෙල් එකට යන්න හොඳයි. හොටෙල් එකට යන්න හොඳයි. රස්නයක් නැහැ කූල් මට පිටාව කූල් මෙතන ඉන්න අපි රංගලා හැම ඇවිල්ලා ඉන්නරිලා වැඩේ සෙට් එක දාගෙන කට්ටිය. අපිට බයිඩියා ඉල්ෂාන් ඉන්කේ ගන්න පේන්ට් එක ඊට පස්සේ Hi brothers. කට්ටිය වැඩි අර යනවානේ. කොහොමද කොට දැම්මද? වැඩේ කම්ප්ලීට් නේ. අපි සමාජිකයෙක් ඉන්නවර උඩ. අප්පඩ සරි. කවුද ඉන්නේ? ඔය වයි. යසර ඉන්නවා. අතන තමයි අපි අර ඈත ඉඳන් අන්තිම ටාගට් එක ට්‍රාන්ස්ෆර් කරේ මේ උඩටනේ. හයි දාලා ආවේ නෑ මට වාහනේ ගැලවිලාද? හරිනේ. මේක GPS පොයින්ට් එක. මේක GPS පොයින්ට් 4 නේ. GPS පොයින්ට් 4. මේ පොයින්ට් එකෙන් තමයි ක්ලෝස් කරන්නේ. අතනින් අපි රංගලා ඉනුරි එහෙම. එතන මේ GPS point 4.4 නේ. අද GPS point 4. එතකොට අපි වාහනේ ආවේ. අර ඈත පේන පොයින්ට් එකෙන් තමයි. අර ඈත තමයි අපි ඉඳලා තියෙන්නේ. ටාගට් එක ගහගෙන.